හරි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකේ ඩේ 8 එකත් එක්ක. හරිනේ. අපි කතා කරන්න හදන්නේ මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකේ ඩේ 8 කියන එක. හරිනේ. ඔයාලා මේ වෙනකොට ලියලා තියෙනවා පාංශු ජල ආකාර හඳුන්වන්න කියන ප්‍රශ්නේ. හරිද? එතන ඉඳලා තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවට යන්න කලින් මම පොඩ්ඩක් මේ මතක් කරන්නම් මේ සමහර දරුවෝ මගෙන් නිතර දෙවේලේ අහනවා අර ඔය ලියන ප්‍රශ්න ටික ලියලා තියෙන්නේ මොන ගෲප් එකේ දාපුවාද වෙනම ගෲප් එකක් තියනවාද කියලා මෙහිමයි ළමයි අපේ මේ ඔයාලා දන්නවා ඇති මම කලින් දවස්වලත් පැහැදිලි කරා ඔයාලට මේක ගැන විස්තරාත්මකව දැනගන්න ඕන නම් මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ මම ඕන මේ පල්ලෙහාන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනම් වීඩියෝ එකක් ඒකේ මම පැහැදිලි කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද මේක ඇතුලේ වෙන්නේ කියන එක. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා මේ අපි 100% ෆ්‍රී YouTube එකේ කරන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ඕකට අදාළ නිබන්ධන දෙකක් තියෙනවා. ඒ නිබන්ධන දෙක වලට මේ ගෙවීම් කරලා ගෙන්න ගන්න පුළුවන් ගෙදරටම. හරිද? ඒක ගෙන්න ගත්තට පස්සේ ඔයාලට ඒකත් එක්ක එකතු වෙලා, ඒ කියන්නේ ඒ නිබන්ධනය ෆිල් කර ගන්න ගම මාත් එක්ක මේක ස්ටඩි කරන්න පුළුවන්, මේ ඉගෙන ගන්න පුළුවන්. එහෙම ප්ලෑන් එකක් තමයි ඕක යන්නේ. එතකොට ඔය ගෲප් එකක් කියලා මම අර හැම වෙලේම මොකද්ද ඒ ගෲප් එක කියලා මගෙන් ගොඩ ළමයි අහලා තිබ්බා. ඒ ගෲප් එකක් කියලා කියන්නේ ළමයි ටියුට් ගත්තු ළමයි සෙට් එක ඇඩ් කරලා මම වෙනම ගෲප් එකක් හදලා තිනවා. අන් ඒ ගෲප් එකට මම ඔය නෝට්ස් එහෙම සමහරලාට දානවා දානවා. ඉතින් ඒක තමයි ගෲප් එක කියලා කියන්නේ. ඒක ටියුට් ගත්තු ළමයි තමයි ඒකේ ඉන්නේ. ඒතර එහෙම ටියුට් ගන්න ඔයාලට හැකියාව තියෙනවා. මැසේජ් එකක් දාලා අපිට මං පල්ලෙහාවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ටික දාලා තියනම් වීඩියෝ එකේ ලින්ක් එකක් දාලා තියනම් මට දැන් ඒක විස්තර කරන්න මෙතන වෙලාව ගන්න බැරි නිසා ඔයාලා ඒ ටික චුට්ටක් බලලා එහෙම ජොයින් වෙන්න කැමති අය ඉන්නවා නම් ටියුට් දෙක ගෙන්නගෙන ඔයාලට ඒකත් එක්ක කරගෙන යන්න පුළුවන්. ටියුට් දෙක තියෙන එකේ වාසිය තමයි ටියුට් දෙක තිබ්බහම අර ටියුට් වල මං අන්තර්ගත කරලා තියෙන ස්ටඩි ප්ලෑන් එකක් පළවෙනි කාරණාව. ඒතර ඒක ඔයාලට පිළිවෙලකට ඒකේ හරි දා ගන්න ගමන් නීට් එකට වැඩේ කර ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න ඒකේ අන්තර්ගතයි. ඊළඟට රචනා ප්‍රශ්න ටික ඒකේ අන්තර්ගතයි. එතකොට ඒවා ඒවාලා අමුතුවෙන් ලියන්න කරන්න මුකුත් අවශ්‍ය නැහැ. ඒ ටික ලස්සනට පාඩම් 19ෙම ටියුට් දෙක ඇතුලේ අන්තර්ගත කරලා තියෙන. ඉතින් ඒක තමයි ටියුට් එකේ තියෙන්නේ. අර ටියුට් එක ඔයාලට ඕන නම් එහෙම ගෙන්න ගන්න පුළුවන් ටියුට් දෙක. ටියුට් දෙක ගෙන්නගෙන ඒකත් එක්ක මේ ෆ්‍රී වීඩියෝ සීරීස් එක බලලා සම්පූර්ණ රිවිෂන් එක කවර් කරගන්න පුළුවන්. ඒක තමයි ප්ලෑන් එක. ඒක මම ඔන්න පොඩ්ඩක් මතක් කරේ. මොකද ගොඩ දරුවෝ මගෙන් අහලා තිබ්බ මැසේජස් දදා මේ කොහොමද අපි ඔක කවර් කරගන්නේ වගේ කතා. හරිද? ඒ නිසා මම ඔය මේ කිව්වේ එහෙම නැතුව දැන් කවුරු හරි මුකුත් මගෙන් ඒ කියන ටියුට් එක ගන්නෙත් නැතුව මේක බලන ළමයි ඉන්නවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ ළමයි. ඔයාලා මේ බලාගෙන යන්න. ඔයාලට මේ මං උගන්වන එක අහගෙන හරි ඉඳලා මොනවා හරි දෙයක් ලබා ගන්න පුළුවන් නම් ඒක ලබා ගන්න. ඉතින් හරිද? ඒක තමයි කියන්න තියෙන්නේ ටියුට් එක ගත්තේ නැතුව බලන අයට. මොකද මං ඔයාලට මේකේ වීඩියෝස් ටික ඔක්කොම නොමිලේ දාන YouTube එකට ගියොත් ඔයාලට බලන්න පුළුවන්. ඒ නිසා YouTube එකට ගිහිල්ලා ෆ්‍රී ඒ දාලා තියෙන වීඩියෝස් ටික ඔයාලා බලන්න කියලා මම ආරාධනා කරනවා. මොකද ඔයාලට ඒකිනුත් යම්කිසි දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ළඟ ටියුට් එක තිබ්බ හෝ නැතා ඔයාලා අඩුව මම මේ උගන්වන එක අහගෙන ඉඳලා හරි මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් නම් ඒකත් වටිනවා. හරිද? ඉතින් ඒ නිසා ටියුට් එක ගන්න හැකියාවක් නැති ළමයි ටියුට් එක නැතත් කමක් නැහැ. මේ වීඩියෝ සීරීස් එක බලාගෙන ගියොත් ඔයාලට මේකෙන් ලොකු දෙයක් ගන්න පුළුවන්. හරිනේ? ඉතින් ඒකයි මම මතක් කරේ මේ ඒ ගෲප් එක කියලා කියන්නේ පබ්ලික් ගෲප් එකක් නෙවෙයි. අර වගේ ටියුට් එකක් ගත්තු ළමයි ඇඩ් කරපු ගෲප් එකක්. ඒක හරිද? අර ගෲප් ගැන හැම වෙලේම අහන්න නිසා මම ඒක පොඩ්ඩක් මතක් කරේ. හරි. අපි 7 වෙනි ප්‍රශ්නෙට යන්න හදන්නේ. ප්‍රශ්නාංක 7. දැන් ඔයාලා ටියුට් එකේ ප්‍රශ්නාංක 7 පෙරලා ගන්න. ප්‍රශ්නාංක 7 මොකක්ද දීලා තියෙන්නේ? පාංශු ජල ආකාර හඳුන්වන්න කියලා දීලා තියෙනවා. අපි විස්තර කරලා තියෙනවා මොනවාද පාංශු ජල ආකාර කියන්නේ කියලා විස්තරාත්මකව. මෙතනදී ළමයි මේ ගොඩාක් දරුවෝ පටල ගන්න කතාවක් තමයි පාංශු ජලාකාර විස්තර කරන්න කිව්වම ඔයාලා මෙන්න මේ තුන විතරයි විස්තර කරන්නේ. ඔයාලා අහලා තියෙනවනේ. ඔයාලා විස්තර කරනවා ගුරුත්වාකර්ෂණ ජලය ගැන. ඊළඟට ඔයාලා විස්තර කරනවා ජලාකර්ෂණ ජලය ගැන. ඊළඟට ඔයාලා විස්තර කරනවා කේශාකර්ෂණ ජලය ගැන. දැන් ඔන්න ගොඩක් ළමයින්ට මම පන්තියේදී පේපරේ දීලා පාංශු ජලාකාර විස්තර කරන්න කියපු ගමන් ළමයි කරන්නේ මොකද? මෙන්න මේ තුන විස්තර කර. දැන් එතකොට හොඳට මතක තියාගන්න මේ එක වර්ගීකරණයක් විතරයි. මේ ඇවිල්ලා භෞතික වර්ගීකරණයට අනුව තමයි පසේ ජලාකාර
තුනක් තියෙනවා. හරිද? එතකොට අපිට ප්‍රශ්නේ දීලා තියෙන්නේ භෞතික වර්ගීකරණයට අනුව පාංශු ජලාකාර විස්තර කරන්න කියලා නම් මේ තුන විස්තර කරාම ඇති. හැබැයි පොදුවේ ඔයාලට කියනවා නම් ප්‍රශ්නේ ඇතුලේ පාංශු ජලාකාර විස්තර කරන්න කියලා. එතකොට ඔයාලා මේ තුනත් ලියන්න ඕන. මොකක්ද අනිත් වර්ගීකරණේ? ජෛව විද්‍යාත්මක වර්ගීකරණ. ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව පසේ ජලාකාර තුනක් තියෙනවා. මොනවද? අපි කියනවා ශාකයට ලබාගත හැකි ජලය. තව එකක් තියෙනවා ශාකයට ලබාගත නොහැකි ජලය. නොහැකි ජලය. තව එකක් තියෙනවා අතිරික්ත ජලය. ඔන්න ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව පාංශු ජලාකාර තුන. එහෙනම් ඔයාලගේ ප්‍රශ්නය අහුවොත් පාංශු ජලාකාර විස්තර කරන්න කියලා මේ තුනක් විස්තර කරන්න මේ හයම විස්තර කරන්න. හරිද? අපි ප්‍රශ්නෙට උත්තරේ ලියලායි තියෙන්නේ. මේ ටිකත් අපි ලියලා තියෙනවා. අපි සාකච්ඡා කරගෙන යමු. පළවෙනියට විස්තර කරනවා මොන ජලාකාරයේද? ගුරුත්වාකර්ෂණ ජලය ගැන. බලන්න ගුරුත්වාකර්ෂණ ජලය කියන්නේ මොනවා කියලාද කියන්නේ? පසේ ජිද්‍රාවකාශවල දුර්වලව බැඳී ඇති ජලය පහසුවෙන් පස් පැතිකඩෙන් පහළට වහනය වී යයි. මෙම ජල කොටස ගුරුත්වාකර්ෂණ ජලය ලෙස හඳුන්වයි. අන්න. දැන් අපි මේ ඔක්කොම ටික මකලා දාමු. හරිද? ඔක්කොම ටික මකලා මේ අපි ලියන්න ගමුකෝ වෙන මෙහෙම එකක්. අඳිමුකෝ මෙහෙම. ඔන්න පස. මේ තියෙන පස කියලා හිතන්නකෝ. ඔන්න පල්ලෙහාට යනකම් නිකන් පාංශු පැතිකඩක් කියලා හරි හිතන්නකෝ. අපි මේකේ ගස් කොළන් ටිකක් උඩ ඇඳ ගමු. එතකොට මේ පාංශු මත පිට කියන එක ඔයාලට තහවුරු කරගන්න. දැන් හොඳට අහගන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්න යන ලස්සනට. අපි හිතමු මෙන්න මෙහෙම. පසේ තියෙනවා විවිධ සිදුරු. මේ වගේ පසේ තියෙනවා අවකාශ. පොඩි අවකාශයක් තියෙනවා මෙන්න මේ වගේ. ටිකක් ලොකු අවකාශයක් තියෙනවා. හරිද? පස ගත්තාම පසේ තියෙනවා මේ වගේ විශාල අවකාශ සහ කුඩා අවකාශ. හරිද? විශාල අවකාශ වලට අපි කියනවා මහා අවකාශ කියලා. පොඩි වට අපි කියනවා කේශික එහෙම නැත්නම් ශුද්‍ර අවකාශ කියලා. නම් දෙකක් කියනවා. එක්ක අපි කියනවා කේශික අවකාශ එහෙම නැත්නම් කියනවා ශුද්‍ර අවකාශ කියලා. පොදුවේ ওই දෙකට කියන නමක් තියෙනවා. මතකද? අපි පොදුවේ පසේ තියෙන අවකාශ වලට මොන අවකාශ කියනවද? ජිද්‍ර අවකාශ කියලා කියනවනේ. ඒක නිකන් මතක තියාගන්න. ඊළඟට දැන් අහගන්න කතාව. අපි කිව්වා ගුරුත්වාකර්ෂණ ජලය කියන එක පහසුවෙන් පස් පැතිකඩෙන් පහළට වහනය වෙනවයි කියන. දැන් හිතන්නකො ඔන්න පසක් ජලයෙන් පිරුණාම හරිද? දැන් මේ පසේ මෙන්න මේ හැම අවකාශයකම වතුර තියෙන අවස්ථාවක් ගැන අපි කතා කරන්න යන්නේ. මේ හැම අවකාශයක් ඇතුළෙම ඔන්න පසේ වතුර තියෙනවා. දැන් හරිද? අහගන්නකො. දැන් හිතන්න අන්න ඒ වගේ අවස්ථාවක පස සම්පූර්ණයෙන් ජලයෙන් සම්තෘප්ත වෙලා තියෙන. ඒ කියන්නේ මේ පසේ කටමට්ටමට වෙනකම්ම ජලය තියෙන අවස්ථාවක් කියලා හිතන්න. ඒ කරලා ඒ අවස්ථාවේ පසේ ජලාකාර තුනම තියෙනවා. ගුරුත්වාකර්ෂණ ජලයක් තියෙනවා, කේශාකර්ෂණ ජලයක් තියෙනවා, ජලාකර්ෂණ ජලයක් තියෙනවා. දැන් හැබැයි අපි මේ දවසක් විතර පසට ආයෙ වතුර දාන්න නැතුව උන්වහම පස තියලා තියෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඉස්සල්ලාම පසෙන් අයින් වෙන්නේ මෙන්න මේ මහා අවකාශවල තියෙන ජලය ටික. ඒ මහා අවකාශවල තියෙන ජලය ටික දුර්වලව තමයි බැඳිලා තියෙන්නේ. ඒවා ඉක්මනට මොකද වෙන්නේ? පස් පැතිකඩෙන් පල්ලෙහාට ගමන් කරනවා. ඔන්න ඔය ජලය තමයි අපි මොන ජලය කියන්නේ? ගුරුත්වාකර්ෂණ ජලය කියලා කියන්නේ. ගුරුත්වාකර්ෂණ ජලයේ ස්වභාවය තමයි ඒක ගුරුත්ව බලයට අහු වෙලා මොකද වෙන්නේ? පස් පැතිකඩෙන් පල්ලෙහාට ඉක්මනින් වහණේ වෙනවා. තියෙන්නේ කොහෙද ඒවා පස්සේ? මහා අවකාශවල.
කොහොමද බැඳිලා තියෙන්නේ? දුර්වලව තමයි බැඳිලා තියෙන්නේ. ඔන්න ගුරුත්වාකර්ෂණ ජලයේ කතාව. කියවලා බලන්න තව ලියලා තියෙනවා මෙම ජලයේ රැඳී ඇත්තේ මහා අවකාශවලය. මෙම ජලය කෙටි කාලයකදී මූල කලාපීය ගැඹුරින් පහළට ගමන් කරන නිසා ශාකවලට ප්‍රයෝජනයට ගත නොහැක. ඇයි ළමයි ශාකයකට ජලය ලබා ගන්න එක මේ තප්පරෙන් දෙකකින් වෙන්නේ නැහැනේ. අපි වතුර බෝතලයක් අරගෙන වතුර අපිට බීගෙන යන්න. හැබැයි මේ ශාක වලට එහෙම වතුර බොන්න බෑනේ. ශාක වලින් වතුර ලබා ගන්නෙ කොහොමද? අර සෛලයෙන් සෛලයට හෙමින් සැරේ තමයි අවශෝෂණය වෙන්නේ. හැබැයි ඔච්චර දෙයක් වෙනකන් මේ ජලය ටික පසේ තියෙනවද? පසේ තියෙන්නේ නැහැ. ඒ නිසා මේ ජලය ශාක වලින් ලබා ගන්න බැරි ජලය කියලා අපි කියන්නේ. වෙන මොකුත් නෙමේ. මේක පසේ තිබ්බනම් ශාක වලින් ලබා ගන්න පුළුවන් වෙන්න තිබ්බා. හැබැයි මේක පසේ හැම වෙලෙම නැති නිසායි මේක ශාකයට ලබා ගන්න බෑ කියලා කියන්නේ. ඔන්න ගුරුත්වාකර්ෂණ ජලය. බලමු ජලාකර්ෂණ ජලය. පස්සංශු හා කලිල මතු පිට ඊටමත් අදින් ආසක්ත බල මගින් බැඳී ඇති ජලය. මෙම ජල ප්‍රමාණය ලබා ගැනීමට අධික ශක්තියක් යෙදිය යුතු නිසා ශාක වලට මෙම ජලය ලබා ගත නොහැක. හරි. දැන් මේ මම මේ ජලය අදිනකොට මේ තැන් වල විතරයි යන්නේ මේ සිදුරු වල විතරනේ. සිදුරු වල විතරක් නෙමෙයි. පස් වටේට තදින් බැඳිලා තියෙනවා ජලය. මොන බල මගින්ද? ආසක්ත බල මගින්. එතකොට පස්සංශු වටේට මෙහිම ආසක්ත බල මගින් බැඳිලා තියෙන ජලය අපි කියනවා මොන ජලය කියලාද? ජලාකර්ෂණ ජලය. හැබැයි ජලාකර්ෂණ ජලය ගත්තාම ශාකවල ලබා ගන්න බැයි. ඒක ශාකවල ලබා ගන්න නම් අධික ශක්තියක් වැය කරන්න ඕනේ. මොකද මේක තදින් බැඳිලා තියෙන්නේ කියලා අපි කිව්වා. ඒ නිසා මේක ශාකවල ලබා ගන්න බෑ කියලා තමයි අපි සලකන්නේ. ඔන්න ජලාකර්ෂණ ජලයේ කතාව. ඊළඟට කේශාකර්ෂණ ජලය බලමු. පසේ ඇති කේශික අවකාශ තුල ජලය කේශාකර්ෂණ බලය මගින් රැඳී පවතී. මෙම ජල අණු පස්සංශුවට තදින් බැඳී නොමැති අතර නිදහසේ චලනය විය හැක. එම නිසා පහසුවෙන් ශාකයට ලබා ගත හැක. මේ ශුද්ධ අවකාශවල තියෙන ජලය ටික ලේසියෙන් ශාක වලට ලබා ගන්න පුළුවන්. ඒක තියෙන්නේ මේ කේශාකර්ෂණ බලයෙන්. අපි ගුරුත්වාකර්ෂණ බලය කියන එකට ප්‍රතිවිරුද්ධ සංසිද්ධියනේ. කේශාකර්ෂණ බලය කියන එක හැම වෙලෙම අර කුඩා ඉතාම කුඩා සිදුරකනේ ශුද්ධ අවකාශයකනේ. ඒකේ ජල ඉහළට තමයි තියෙන්නේ. ඒතර කේශාකර්ෂණ බලය නිසා මොකද වෙන්නේ? මේ ජල අණු ටික රැඳිලා තියෙනවා. ඒ ජලය තමයි අපි කියන්නේ කේශාකර්ෂණ ජලය කියලා. ශාකයකට ලේසියෙන්ම ගන්න පුළුවන් ජලාකාරය මොකක්ද කියලා අහුවොත් ඔන්න ඔය ජලාකාරය තමයි ලේසියෙන්ම ගන්න පුළුවන්. තව චුට්ටක් එහාට යන් අපි බලන්න ඊළඟට විස්තර කරනවා ශාකයට ලබාගත නොහැකි ජලය. බලමු. පස තුල රැඳී තිබෙදී ශාකයට ලබාගත නොහැකි ජලය මෙසේ හඳුන්වයි. ප්‍රධාන වශයෙන් මේට අයත් වන්නේ ජලාකර්ෂණ ජලය. අන්න දැන් ශාකයට ලබාගත නොහැකි ජලය මොනවද කියලා අහුවොත් ඔයාලා කියයි ජලාකර්ෂණ ජලය, ගුරුත්වාකර්ෂණ ජලය ඔන්න ඔහොම. හැබැයි අපි මේ ශාකයට ලබාගත නොහැකි කියලා කියන්නේ පසේ තිබිලත් ගන්න බැරි ඒවා. ඒ කියන්නේ මොන ජලයද? ජලාකර්ෂණ ජලය. දැන් ඔය කේශාකර්ෂණ ජලයනොත් යම් කොටසක් තියෙනවා. PF වගේ කියලා එකක් එක්ක අපි ඉගෙන ගන්න ඔයාලා තියරි වල ඉගෙන ගන්න ඇති අපිට. එතකොට ඒ යම් කොටසක් තියෙන ඒවත් ශාකයට ලබා ගන්න බැරි. එච්චර ගැඹුරට දැන් අපි මේ ප්‍රශ්නය ඇතුලේ යන්න ඕනේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා ඒ කියන්නේ ශාකයට ලබාගත නොහැකි ජලය කියලා කියන්නේ සරලවම කිව්වොත් ජලාකර්ෂණ ජලය. පසේ තියෙනවා ඒත් ගන්න විදිහක් නැහැ. දැන් අපිට මෙතන ගුරුත්වාකර්ෂණ ජලය ගන්න බෑ. මොකද ගුරුත්වාකර්ෂණ ජලය කියන එක පස් පැතිකඩ ඉක්මනට අයින් වෙනවා. ඒ නිසා පසේ තියෙන ජලයේ විදිහට අපි ඒක ගන්නෙ නැහැ. හරිනේ? ඊළඟට බලන්න ජල ශාකයට ලබාගත හැකි ජලය. ශාකයට ලබාගත හැක්කේ ශේෂ්ත්‍ර ධාරිතාවත් ස්ථිර මැලවීමේ අංකයත් අතර ජල ප්‍රමාණය. දැන් පසේ තෙතවණු පශ්චාතවලදී අපි කතා කරනවා ශේෂ්ත්‍ර ධාරිතාව සහ ස්ථිර මැලවීමේ අංකය. ශේෂ්ත්‍ර ධාරිතාවය කියලා කියන්නේ මේ අවස්ථාවේ තමයි පස පවතින්න ඕන සාර්ථක භෝගගාවක් කරන්නේ. ඒතර මේ ශේෂ්ත්‍ර ධාරිතාවෙත් ස්ථිර මැලවීමේ අංකය කියන දෙකේදී අපි කියනවා මේ ඒ දෙක අතර මැද ඒ කියන්නේ ස්ථිර මැලවීමේ අංකය කියන්නේ ශාකයක් ස්ථිරව මැලවෙන අවස්ථාව. ඒතර ඒ ස්ථිර මැලවෙන අවස්ථාව සහ ඊළඟට ශේෂ්ත්‍ර ධාරිතා අවස්ථාව. ඒතර මේ දෙක අතර මැද තියෙන ජලය තමයි අපි ඔය ශාකයට ලබාගත හැකි ජලයේ විදිහට සලකන්නේ. හරිනේ? ඊළඟ අතිරික්ත ජලය කියලා කියන්නේ මොනවාද? සරලයි. අතිරික්ත කියන්නේ පසෙන් නිකන් අයින් වෙලා යනවා. පසේ රැඳිලා තියෙන්නේ මොනවද එහෙනම්? ගුරුත්වාකර්ෂණ ජලයට. හරිනේ. ඔන්න ඔය ටික තමයි ඔයාලට ඒ ප්‍රශ්නය යටතේ ලියන්න තියෙන්නේ. ලියන්න තියෙන්නේ නෙමෙයි ඔයාලා ලියලා තියෙන්නේ. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. ඔයාලා ලියලා තියෙන්නේ මේ ඔක්කොම. අපි යන්න හදන්නේ දැන් 8 වෙනි ප්‍රශ්නෙට. ඔන්න ප්‍රශ්නාංක 7 හරි. ඊළඟට අපි යන් ප්‍රශ්නාංක 8ට. බලන්න ඔයාලා ලියලා තියෙනවා ප්‍රශ්නාංක 8. පසේ ඇති තෙතමන ප්‍රමාණ 3කි. අපෙන් අහලා තියෙන්නේ මේ පසේ තියෙන විවිධ තෙතමන ප්‍රමාණ පහදන්න කියලා. හරි.
පසේ තියෙනවා තෙතමන ප්‍රමාණ තුනක්. මම දැන් චුට්ටකට කලින් කිව්වා ඒක විස්තරාත්මකව කතා කරන්න යන්න. පසේ තියෙනවා තෙතමන ප්‍රමාණ තුනක් ඈ. මොනවද ඒ තුන? පසේ තියෙන තෙතමන ප්‍රමාණ තුන මොනවාද? අංක 1 විදිහට අපි ගන්නවා. අ, අපි කියමු අර සම්පූර්ණ ජලය පිරීලා තියෙන අවස්ථාව. අපි මොකක් කියලා කියනවද? සංතෘප්ත ප්‍රතිශතය. ඊළඟ වැඩි ජලය ටික බහැලා ගියාට පස්සේ අපි කියනවා පස මොකටපත් වුණා කියලාද? ශේෂ්ත්‍ර ධාරිතාවයටපත් වුණා කියලා. ඊටත් පස්සේ අපි කියනවා පස ස්ථීර මැලවීමේ අංකයටපත් වුණා කියලා. ස්ථීර මැලවීමේ අංකයටපත් වුණා කියලා. ඔන්න ඔය තුන තමයි තෙතමන ප්‍රතිශත තුන විදිහට අපි කතා කරන්නේ. ලියලා තියෙනවා පළවෙනි එක සංතෘප්ත ප්‍රතිශතය. පසෙහි ඇති සියලුම අවකාශ ජලයෙන් පිරී ඇති විට පසෙහි ඇති ජල ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සංතෘප්ත ප්‍රතිශතය ලෙස හඳුන්වයි. මෙහිදී පසෙහි තිබිය හැකි උපරිම ජල ප්‍රමාණය දක්වයි. සරලයි ඈ. දැන් හිතන්නකෝ අපි නිකන් හිතමු ඔන්න මල් පෝච්චියක් තියෙනවා. නිකන් හිතන්න. මේකේ පල්ලෙහා සිදුරුත් තියෙනවා. දැන් මේකේ මේ අපි පස් දාලා තියෙන්නේ ඔන්න ඔහම. හරි. ඊට අපි ඒකේ භෝගයකුත් හිටවලා තියෙනවා. හරි. දැන් අපි මේකට වතුර දානවා. ඔයාලා බලන්න. දැන් ඔන්න අපි මේකට වතුර දාලා තියෙනවා. මෙන්න මෙහෙම මේ මුළු පෝච්චි වෙන මෙහෙම කට මට්ටමටම උතුරනකම් වතුර තියෙනවා නම් අපි ඒක තමයි කියන්නේ මොකක් කියලාද? සංතෘප්ත අවස්ථාව කියන. ඒ කියන්නේ කට මට්ටමටම වතුර පිරීලා තියෙනවා. හරිනේ? ඊළඟට ශේෂ්ත්‍ර ධාරිතාව බලන්න. පසක භෝග වගා කර ඇති විට එහි මූල මණ්ඩලයේ ගැඹුර දක්වා පස ජලයෙන් සංතෘප්ත කර නිදහසේ ජල වහනය වීමට සලස්වා දිනයක දෙකක් කට පසු පසේ ඉතිරි වන ජල ප්‍රමාණය ශේෂ්ත්‍ර ධාරිතාව ලෙස හඳුන්වයි. ශාකයේ මනාව වර්ධනය වන්නේ පසේ ජලයේ ශේෂ්ත්‍ර ධාරිතාවයේ පවතින විට. දවසක් දෙකක් තියෙනකොට මේ ජලය ටික ඔක්කොම මොකද වෙන්නේ? ටික ටික මේ සිදුරු වලින් පල්ලෙහාට වහණය වෙනවා. ඊට පස්සේ පසේ අර ජලය වැඩිත් නෑ අඩුත් නෑ ගානට පසේ මධ්‍යස්ථ අගයක වතුර ඔන්න ඉතුරු වෙනවා අර බහැලා ගියාට පස්සේ. ඒ කියන්නේ මෙතන ගුරුත්වාකර්ෂණ ජලය ටික අයින් වෙලා තියෙන්නේ. ආන්ගේ අවස්ථාව තමයි අපි කියන්නේ මොකක් කියලාද? ශේෂ්ත්‍ර ධාරිතාවය කියලා. හරිද? බලන්න ස්ථිර මැලවීමේ අංකය කියන්නේ මොකද්ද? පසේ ජලය ක්‍රමක්‍රමයෙන් ඉවත් වීමේදී ශාකයට අවශ්‍ය වේගයකින් ජලය අවශෝෂණය කිරීමට නොහැක වූ විට එම පසේ වගා කර ඇති භෝගය මැලවේ. නැවත ජලය යෙදූ විට පසේ වගා කර ඇති භෝගය ප්‍රකෘති තත්ත්වයටපත් නොවන අවස්ථාව ස්ථීර මැලවීමේ අංකය ලෙස හඳුන්වනවා. සරලයි. දැන් මේ තියෙන ජලය පල්ලෙහාට යනවා, වාෂ්ප වෙනවා, ශාක වලින් ලබා ගන්නවා. ඔය කියන විවිධ ක්‍රම වලින් අර කේශාකර්ෂණ ජල කොටසත් මොකද වෙන්නේ? ඉවර වෙනවා. එක අවස්ථාවක් එනවා ශාකය මැලවෙන. ඒ ශාකය මැලවෙන්නේ ඇයි? එයාට වතුර මදි වෙලා. හරිද? ඒතර ස්ථිර මැලවීමේ අංකයට පත් වෙලා දැන් ඔයාලා පොඩක් ගෙස් කරලා බලන්න ශාකය මැලවිලා කියන්නේ ඒ අවස්ථාවේ හැබැයි පසේ තියෙන්න පුළුවන් ජලාකාරයකුත් තියෙනවා මොකක්ද? ජලාකර්ෂණ ජලය පසේ තියෙනවා වෙන්න පුළුවන් හැබැයි ගන්න විදිහක් නේ. ඒතර ඒ අවස්ථාවේ කියන්නේ ඔයාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න වලට තර්කානුකූලව පාඩම් කරන්න. ශේෂ්ත්‍රතාරිතා ස්ථිර මැලවීමේ අංකයේදී පසේ තියෙන ජලාකාර මොනවද කියලා. ජලාකර්ෂණ ජලය තියෙන්න පුළුවන් නේ. අර PF වගේ කතාවක් චුට්ටක් බලන්න. හරිද? ඔයාලගේ නෝට්ස් වල ඇතිනේ. ඒවත් පොඩ්ඩක් බලන්න. හරි. එතකොට මගේ අමතර කරුණු කියන්නේ ඒවා බලා ගන්න කියලා කියනවා ව්‍යුහගත වලට හෝ MCQ වලට වැදගත් වේවි කියලා. හරිද? ඔය MCQ එහෙම අර විවරණය කරන කතාන්දර අපි කරගෙන යන ඒවේ ඕවා කතා කරනවා. දැන් එකින් එක කොහොම මේක ඇතුළෙම කරන්න බැහැලම දැන් මෙතන අපි කරන්නේ රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරන එක. මම අර ප්‍රෝග්‍රෑම් එකම කොටස් දෙකකට බෙදලා ඔයාලට හදලා දීලා තියෙන්නේ. YouTube එකේ ෆ්‍රී යනවා රචනා ප්‍රශ්න සාකච්ඡාව, ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව සහ ඊළඟට අර්ථ දැක්වීම ටික. ඊට අමතරව අපි Zoom course එකක් විදිහට යනවා මේ දවස්වල මේ MCQ ප්‍රෝග්‍රෑම් එකක් MCQ 1000ක
විවරණ ප්‍රෝග්‍රෑම් එකක්. ඒක කෝස් එකක් විදිහට යන්නේ. මේ දවස්වල කියන්නේ දැනට මාස කිහිපයක් එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. තව කරගෙන යනවා අපි තාමත් ඒක. එතකොට අර ඒ වගේ Zoom එකේ ඒකෙන් තමයි අපි MCQ ටික කවර් කරන්නේ. එතකොට ඒක YouTube එකට දෙන්නේ නැහැ. හරිද? මොකද ඒකට අර වෙනම ඔඩියන්ස් එකක් සෙට් වෙලා ඉන්න ළමයි ටිකක් වෙනම සෙට් වෙලා ඉන්නවා. එතකොට ඒක YouTube through මන් දෙන්නේ නැහැ. දැන් කරන හැම එකම YouTube එකේ දාන්න නැහැනේ. කවුරුත්මනේ. මම නම් ඉතින් ගොඩාක් ඒවා දාලා තියෙනවා. කවුරුත් දාන්න නැති තරම්. ඔයාලට ඒක අය මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තියරි වීඩියෝස් ඔක්කොම දාලා තියෙනවා. දැන් මේ රචනා ප්‍රශ්න සාකච්ඡා, ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා ඒ හැමදේම 100%ක් මම අඩුවක් නැතුව ඔයාලට YouTube එකට දාලා තියෙනවා ප්‍රැක්ටිකල් වීඩියෝස් නේ. අර MCQ ප්‍රෝග්‍රෑම් එක විතරයි මම අර ප්‍රයිවට් පර්සනල් ක්ලාස් එකක් විදිහට ළමයි ටිකක් වෙනම අරගෙන Zoom එකකින් කරන්නේ. ඉතින් ඒක YouTube එකට දාන්න අදහසක් නැහැ. හරිද? අපේ කියලාත් මොනවා හරි තියෙන්නේ අපි වෙනම කරන දෙයක්වත් නේ. ඒක විදිහට තමයි Zoom course එක තියෙන්නේ. හරිද? ඒක වෙනම ක්ලාස් එකක්. ඉතින් ඒකට join වෙච්ච ළමයි ගොඩක් ඉන්නවා. මම හිතන්නේ මේ revision follow කරන සෑහෙන ළමයි set එකක් ඉන්නවා Zoom course එකේ. ඉතින් ඒ වෙදී අපි කතා කරන MCQ වලට සම්බන්ධ දේවල්. හැබැයි මම මේ රචනා ප්‍රශ්න අතරතුරත් ඔයාලට සමහර වෙලාවට කියනවා මෙන්න මේ වගේ MCQ වෙන්න පුළුවන් මේ වගේ ඒවා එන්න පුළුවන් කියලා මම නිකන් ફોකස් කරනවා තැන්. ඒවට මට ගැඹුරට විස්තර කර කර යන්න බැරි වුණාට ඔයාලට හැකියාව තියෙනවා මම අර ඒ හිම කිව්වහම ඒව චුට්ටක් බලා ගන්න ගිහිල්ලා නේ. ඒතර ඒකයි මම ඒ කියන්නේත්. හරිද? ඒතර ඔයාලට පොඩ්ඩක් හරි බැලෙනවනේ ටික නේ. හරි. ශේෂ්ත්‍ර ධාරිතාව කියන එකත් හරි. එතකොට ස්ථිර මැලවීමේ අංකය කියන එකත් හරි. ස්ථිර මැලවීම කියලා කියන්නේ එතකොට ශාකය ස්ථිරව මැලවෙනවා. එයාට ලබා ගන්න පුළුවන් ජලය පසේ නැහැ. අපි වතුර දැම්මත් සමහර විට ශාකය නැවත ප්‍රකෘති තත්වයට පත් වෙන්නේ නැත්නම් නැවත යා නැගිටින්නේ නැත්නම් මැලවිලාම තියෙනවා නම් අපි කියනවා ශාකය ස්ථිර මැලවීමේ අංකයට ළඟා වෙලා කියලා. ඔන්න ඕක තමයි පසේ තියෙන තෙතමන ප්‍රතිශත තුන. ඔන්න අපේ 8 වෙනි ප්‍රශ්නෙත් ඔතනින් නිමයි. අපි යන් ඊළඟට 9 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. ප්‍රශ්න අංක 9. ලියලා තියෙන එකත් ඔයාලා පාංශු ව්‍යුහ ආකාර දක්වන්න. අන්න. පාංශු ව්‍යුහ ආකාර දක්වන්න කියලා කියනවා. මොකද පසේ ව්‍යුහය කියලා කියන්නේ අර්ථ දක්වන්න පොයින්ට් එකක් තියෙනවා පසේ ව්‍යුහය යන. පසේ ව්‍යුහය කියලා කියන්නේ වැලි මැටි රොන් මඩ වගේ ප්‍රාථමික අංශු විවිධ බන්ධනකාරක වලින් බැඳිලා හැදිලා තියෙන පාංශු සමූහනවල හැඩයට තමයි අපි පසේ ව්‍යුහය කියන්නේ. මොකද්ද? වැලි මැටි රොන් මඩ වගේ ප්‍රාථමික අංශු විවිධ බන්ධනකාරක වලින් බැඳිලා හැදිලා තියෙන පාංශු සමූහනවල හැඩය අපි කියන ද්විතීක ව්‍යුහයක් එක අන් ඒක තමයි අපි කියන්නේ පාංශු ව්‍යුහය කියලා. හරිනේ. පාංශු ව්‍යුහය කියනකොට ඔන්න ඔය විදිහට අර්ථ දක්වන්න ඕන මුලින්ම. ඊළඟට පාංශු ව්‍යුහ ආකාර ටික අපි විස්තර කරනවා කියන එක පළවෙනි එක කණිකාමය. මේ කණිකාමය කියලා කියන්නේ මෙන්න මෙහෙම. නිශ්චිත හැඩයක් නැහැ. මේ වගේ පොඩි පොඩි පස් අංශු තියෙන. ඕක තමයි කණිකාමය කියලා කියන්නේ. පොඩි පොඩි පස් අංශු තියෙන. සාමාන්‍යයෙන් අංශුක විෂ්කම්භය 0.5 සෙන්ටිමීටර් 0.5ට වඩා අඩු වන අතර කුඩා කැටි තිවේ. බොහෝ දුරට පස් පැතිකඩෙහි මතුපිට මූල මණ්ඩලය ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබේ. ලියලා තියෙනවා ඒ ටික. ඊළඟට කුට්ටි. කුට්ටි කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් ඈ. ඔයාලා ඇඳලා තියෙන්නේ. මම නිකන් ඉතින් ආය අදින්නේ නේ. කුට්ටි කියන්නේ මෙන්න මේ වගේ නිකන් අර විශේෂත්වයක් නැහැ මෙහෙම නිකන් නිශ්චිත හැඩයක් නැහැ මේ වගේ පොඩි පොඩි කැට කැට වගේ ආන් එහෙම තියෙන ඒවා තමයි කුට්ටි ආකාර කියලා කියන්නේ. හරි කුට්ටි ආකාර කියලා කියන්නේ. බලන්න මේවා කෝණාකාර කුට්ටි හා අනුකෝණාකාර කුට්ටි ලෙස වර්ග කෙරේ. අංශුක විෂ්කම්භය 1.5යි 5 සෙන්ටිමීටර පමණ වේ. ඊළඟට ප්‍රිස්මාකාර කියලා එකක් තියෙනවා. ප්‍රිස්මාකාර කොහොමද තියෙන්නේ? ඇඳලා තියෙනවා ප්‍රිස්මාකාරක මෙන්න මෙහෙම. අර නිශ්චිත හැඩයක් නැහැ ළමයි ඈ. ගමොන්න ලේයර්ස් දෙකක් විතර මං ඇඳ. මොන ඔහොම එකක් තමයි ප්‍රිස්මාකාර කියලා කියන්නේ. හරිද? එතකොට ප්‍රිස්මාකාර කියන එක ගත්තහම බලන්න සිරස් ප්‍රිස්මාකාර කණු ලෙස පස්පැතිකඩේ දක්නට ලැබෙන අතර පස්පැතිකඩේ පහළ ස්තරවල දක්නට ලැබේ. ඊළඟට ස්තම්භික කඳින්න ඊට වඩා චුට්ටයි වෙනස් කරන්නේ. ස්තම්භික කඳිද්දි මේ විදිහට මැදලා මේ බිත්තිය පාට කරනවා. හරිද? මේ ස්තම්භික ඈ. දැන් ඔයාලා එකේ මඳින්න බෑ ඔයාලට. ළමයි මේක හොඳට මතක තියාගන්න. MCQ papers වල ෆොටෝ එක දින පාංශු පැතික් මේ පාංශු ව්‍යුහය අඳුන ගන්න වෙනවා.
එතකොට මේ ස්තම්භිකයි ප්‍රිස්මාකාරකයි ගොඩාක් අය පටල ගන්නවා. වැඩිය තර්කානුකූලව හිතන්න යන්න එපා. ඔයාලගේ විදිහට මතක තියාගන්නකො. මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එක අර පැතිබිත්තිය පාට කරලා නැතුව තියෙනවා නම් ඒ ප්‍රිස්මාකාරයක. පැතිබිත්තිය පාට කරලා තියෙනවා නම් ඒක ස්තම්භික කියලා මතක තියාගන්න මහා ලොකු විද්‍යාත්මක තර්ක අවශ්‍ය නැහැ. හරිනේ? බලන්න ඒකේ සිරස් කණු ලෙස පසේ දක්නට ලැබේ. අංශුවක සෝරි එතන දීලා තියෙන ශුෂ්ක ප්‍රදේශවල කියලානේ. ශුෂ්ක ප්‍රදේශවල පස්වල දක්නට ලැබේ. ශුෂ්ක ප්‍රදේශවල පස්වල තමයි ඒක දක්නට ලැබෙන්නේ. ඊළඟ පස්වෙනි එක. මොකද පස්වෙනි ව්‍යුහාකාරය. තැටි ආකාර කියලා කියන මෙන්න මෙහෙ වගේ නිකන් පාන් රාත්තලක් වගේ වෙන තැටි තැටි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය පස තදවීමේ ප්‍රතිඵලයක් විදිහට ඔය වගේ තැටි තැටි ව්‍යුහ ඇති වෙනවා පස්සේ. හරියද? තදවීමේ ප්‍රතිඵලයක් ලෙස. තුනී පැතලි තල ලෙස පසේ තිරස් අතට ස්ථල ලෙස වෙන් වී සෑදේ. බොහෝ විට පස තදවීම මගින් මෙවැනි ව්‍යුහ ඇති. තනි කණිකා කියන්නේ මෙහෙම අතට අරගෙන මෙහෙම කරොත් එහෙම තනි අංශු විදිහට තමයි යන්නේ. දැන් මේකේ නම් අපි මේ මෙන්න මෙහෙම කණිකාමය කියන එකේ පොඩ්ඩක් හරි අංශු ඇන්දානේ. අරක එහෙම නෑ නිකන් 6 වෙනි එක අපි අඳිනවා නම් අඳින්න තියෙන නිකන් මෙහෙම අතක අපි තියාගෙන ඉන්නවා පස් ටිකක්. ඒක මෙහෙම කෙලින්ම අංශු යන. තනි අංශු වැටේ. තේරුණා? ඒ කියන්නේ තනි කණිකා කියන්නේ ඒකයි පස් අංශු එකිනෙක ඇලී නොපවතින අතර පාංශු තනි අංශු පහසුවෙන් කැඩියයි බොහෝ විට වැලි පස්වල දක්නට ලැබේ ව්‍යුහ රහිත පස් ලෙස හඳුන්වන්නේ. අපි මේකට ව්‍යුහයක් නැති පස් කියලා කියනවා. හරිනේ? ඔන්න 9 වෙනි ප්‍රශ්නේ වැඩෙත් හරි. දැන් ඔයාලා බලන්න ඔයාලගේ එකින් එක ප්‍රශ්න ටික ඉවර වීගෙන එනවා. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කීයද? 13ක් තියෙනවානේ. 13ම ඔයාලා ලියලා තියෙන්නේ. මට ඩිස්කස් කරන්න විතරයි ඉතුරු. ඉක්මනට අපි කරන් යමු. ස්ටඩි ප්ලෑන් එකත් ඔයාලා අර හැම පාඩමකට අදාළව තියෙන ස්ටඩි ප්ලෑන් එකත් ෆිල් කරගෙන යන්න. හරිද? එහෙනම් අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. පසේ එහෙම නැත්නම් පසක් ආම්ලික වීමට හේතු වන හෝ එහෙම නැත්නම් ආම්ලික පසක කුෂිකාර්මික ගැටලු දක්වන්න කියලා කරුණු දෙකක් දීලා තියෙනවා. පසක් ආම්ලික වෙන්න හේතු මොනවද අහනවා, ආම්ලික පසක් කුෂිකාර්මික ගැටලු මොනවද අහනවා. දැන් ළම ඔන්න පොඩක් ප්‍රායෝගික මොලේ කල්පනා කරන්න වෙනවා මෙතනදී. අපෙන් හේතුත් අහනවා, ගැටලුත් අහනවා. ඒ කියන්නේ එකින් එක ගොඩ විස්තර කරන්න ගියොත් එහෙම අපිට මේ ප්‍රශ්න ලියන්න වෙනවා පිටු 3ක් විතර. ඒ නිසා ලිමිට් එකක් තියාගෙන අවශ්‍ය කරුණු කාරණා ටික අපි ලස්සනට පිටුවක් වගේ ඇතුළත ලියලා තියෙනවා. බලමු. පළවෙනියටම මොකක්ද ආම්ලිකතාවය කියන්නේ කියලා දැනගන්න ඕන. අපි දන්නවා පාංශු pH අගය ගත්තාම 7 කියලා කියන්නේ අපි උදාසීන අවස්ථාව. 7ට වඩා අඩුයි නම් අපි එක් කියනවා. දැන් මෙතන මේ 6 5 4 3 2 1 ඔහොම යනවා. මේ පැත්ත අපි කියන්නේ මොකක් කියලාද? ආම්ලිකයි කියලා. ඊට පස්සේ මේ පැත්ත ඔහොම යනවා 8 9 10 11 ඔහොම යනවනේ. මේ පැත්තට අපි කියන්නේ මොකක් කියලාද? බාෂ්පිකයි කියන්නේ. දැන් ප්‍රශ්නේ අහන්නේ මොකක් ගැනද? ආම්ලිකතාව ගැන. ආම්ලිකතාවයේ අර්ථ දක්වන්නේ කොහොමද? හරි ලේසි. අපි කියනවා බාෂ්පික අයනවලට වඩා ආම්ලික අයන වැඩි නම් යම් පසක ඒක ආම්ලික පසක් කියලා කියනවා. හරි සරලයි. තව අපි කියනවා ඒකටම pH අගය 7.5ට වඩා අඩුයි කියලා. pH අගය 7ට වඩා අඩුයි කියලා කියනවා. ඔන්න ඔය ටික කිව්වනම් හරි. බලන්න අපි ලියලා තියෙනවා. ආම්ලිකතාවය අනුව බාෂ්මික අයන වලට සාපේක්ෂව ආම්ලික අයන වැඩි පසකේ pH අගය 7ට වඩා අඩුයි. හරි. ආම්ලික පසක පසක් ආම්ලික වෙන්න හේතු මුලින්ම අපි අරන් තියෙනවා. පළවෙනි හේතුව. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. වහින පැතිවලද පායන පැතිවලද පස ආම්ලික කියලා. මතක තියාගන්න වැස්ස වැඩි පැතිවල තෙත් කලාපයේ තමයි පස ආම්ලික. බලන්න අපි පළවෙනි කරුණ බලමු ආම්ලික වෙන්න පළවෙනි හේතුව. අඛණ්ඩව දීර්ඝ කාලයක් තිස්සේ ගැඹුරට වැස්සෙන ජලය මගින් පාංශු ජලාංශුවල වූ කැල්සියම් ධන 2, මැග්නීසියම් ධන 2, පොටෑසියම් ධන, සෝඩියම් ධන වැනි අයන විශෝධනය වී මතු පිටපසේ H+ අයනවල සුලභතාවයේ වැඩි වීමෙන් පස ආම්ලික වේ. දිගින් දිගටම වහිනකොට අර කියපු කැටායන ටික මොකද වෙන්නේ? බාෂ්මික අයන ටික මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. පස් පැතිකඩෙන් පල්ලෙහාට ගමන් කරනවා. එතකොට පසේ බාෂ්මික අයන අඩු වෙලා H+ අයන සුලභතාවය වැඩි වෙනවා. H+ අයන සුලභයි කියලා කියන්නේ ඒ පස අපි කියනවා ආම්ලික පසක් කියලා. ඔන්න පසක් ආම්ලික වෙන්න බලපාන පළවෙනි කාරණා. දෙවෙනි එක.
අඩු උෂ්ණත්වයේ සහිත ප්‍රදේශවල පසට යොදන කාබනික ද්‍රව්‍ය දුර්වල වියෝජනය වීමෙන් අතරමැදි පළවන කාබනික අම්ල විශාල ප්‍රමාණයක් ඇති වේ. ඒවා පස මතු පිට එක් රැස් වීමෙන් පස ආම්ලික වේ. උෂ්ණත්වය අඩු ප්‍රදේශවල අපි පසට දාන කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙන්නේ හිමීට දුර්වලව. ඒ නිසා අතරමැදි ඵලයක් විදිහට කාබනික අම්ල විශාල ප්‍රමාණයක් හැදෙනවා. ඒක නිසා පස ආම්ලික වෙනවා. බලමු තුන්වෙනි කාරණාව. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව භෝග වගාව නිසා කලින සංකීර්ණවල වූ භාෂ්මික කැටයන වන කැල්සියම් ධන දෙක, මැග්නීසියම් ධන දෙක, පොටෑසියම් ධන, ඊළඟට සෝඩියම් ධන ශාක පෝෂක වශයෙන් උරා ගන්නා නිසාත් H+ නිදහස් කරන නිසාත් පස ආම්ලික වෙනවා. මොකද වෙන්නේ? භෝග දිගින් දිගටම වගා කරනකොටත් භෝග වලින් අර කියන භාෂ්මික කැටයන ටික ලබා ගන්නවා. ඒකත් එක්කත් H+ අයන සාන්ද්‍රණය වැඩි වෙලා පස ආම්ලික වෙනවා. ඔන්න පසක් ආම්ලික වෙන්න හේතු තුනක් අපි විස්තරාත්මකව ලියමු. ඊළඟට අපි ලියලා තියෙනවා ආම්ලික පසක කෘෂිකාර්මික ගැටලු. ඇයි මේ ආම්ලික පස අපිට ප්‍රශ්නයක් වෙන්නේ? ආම්ලික පසක තියෙන ගැටලු මොනවද කියලා බලන්න. පළවෙනි ගැටලු. පස ආම්ලික වීම සමග નિયમિત pH පරාසය නොලැබෙන නිසා භෝගයේ වර්ධනය දුර්වල වෙයි, අස්වැන්න අඩු වෙයි. අන්න මොකද වෙන්නේ? පසක් ආම්ලික වුණාම හරි pH රේන්ජ් එක ලැබෙන්නේ නැති නිසා භෝගයේ වර්ධනය අඩු වෙලා අස්වැන්නත් අඩු වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව. යම් පසක් අධික ලෙස ආම්ලික වූ විට භෝග මූල පද්ධතියේ විෂ සහිත තත්ත්ව ඇති කරනවායි කියලා කියනවා. ඊළඟට අපි ලියලා තියෙනවා ව්‍යාජනක දිලීර වගේ දේවල් වේගයෙන් වර්ධනය වෙනවයි කියලා. ඒක භෝග වගාවට හානි වෙනවයි කියලාත් අපි ලියලා තියෙනවා. තව අපි ලියලා තියෙනවා පසේ හිතකර ඇක්ටිනෝමයිසිටිස් සහ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය pH එකේ 5.3ට වඩා අඩු වෙනකොට C ග්‍රේන් අඩු වෙනවයි කියලා. ඔන්න ඕවා තමයි පසක් ආම්ලික වුණාම අපිට තියෙන කෘෂිකාර්මික ගැටලු. හරිම ලේසි ප්‍රශ්නයක් ඒක නම්. වැඩි තර්ක කරගෙන ඉන්න දෙයක්වත් නැහැ ඒකේ. හරිනේ? අපි යන් එහෙනම් 11 වෙනි ප්‍රශ්නෙට. ලියලා තියෙන හින්දා ලේසි වැඩි. ඉක්මනට ඩිස්කස් කරගෙන යන්න. හරිනේ? 11 වෙනි ප්‍රශ්නේ. පාංශු කාදන ආකාර විස්තර කරන්න. පාංශු කාදනය යනු යම් ස්ථානයක පිහිටි පස් කොටස් පාංශු දෙකෙන් අංශ ලෙස හෝ සමූහන ලෙස වෙන් වී ප්‍රවාහණය වී වෙනත් ස්ථානයක තැන්පත් වීමයි. පාංශු කාදන කාරක ලෙස ජලය, සුළඟ, රැලි ක්‍රියා, ග්ලැසියර, මිනිසුන්ගේ හා සතුන්ගේ ක්‍රියා යනාදිය ගත හැක. මේ අතින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් බලපාන්නේ වර්ෂා ජලයයි. ඔය කිව්වට මොකුත් තේරුන්නේ නැත්නම් ඔන්න දැන් අහගන්න. ඔන්න අපි මෙන්න මෙහෙම ඇන්දොත් නිකන් යම්කිසි භූමියක් අපි හිතමු මෙතන තියෙන පස් කොටසක් අංශුවක් විදිහට හරි සමූහනයක් විදිහට හරි මෙතනින් ගැලවෙන. පළවෙනි පියවර. ඊට පස්සේ ගැලවිච්ච එක මෙන්න මෙහෙම යනවා ගමන් කරගෙන. ඒකට අපි කියනවා දෙවනි පියවර ප්‍රවාහණය. ඊට පස්සේ ඕක ගිහිල්ලා කොහෙදි හරි තැනක ආපහු මොකද වෙන්නේ? වෙන තැනක ගිහින් ඕක තැම්පත් වෙනවා. ඒකට අපි කියනවා තුන්වෙනි පියවර. චූටි කාලේ නම් පාංශු කාදනය මොකක්ද කියලා අහුවම අපි කියන්නේ මොකද්ද? පස සෝදා යෑමයි කියලා කිව්වා. දැන් එහෙම කියන්න බෑ. අපි කියන්නේ යම් ස්ථානයක පිහිටි පස් කොටසක් අංශුවක් ලෙස හෝ සමූහනයක් ලෙස එම ස්ථානයෙන් ගැලවී වෙනත් ස්ථානයකට ප්‍රවාහණය වී තැන්පත් වෙන එක අපි කියනවා පාංශු කාදනය කියන. එතකොට මේ මෙහෙම මෙයාව මෙතනින් අරන් ගිහිල්ලා වෙන තැනක තැම්පත් කරන්න බලපාන අයට තමයි අපි කියන්නේ පාංශු කාදන කාරක කියලා. එහෙම පාංශු කාදන කාරක ගොඩක් තියෙනවා. ජලය, සතුන්, ඊළඟට සුළඟ, ග්ලැසියර්. හැබැයි ලංකාවේ බහුතරයක්ම ඒ කියන්නේ වැඩි ප්‍රතිශතයක් කාදනය වෙන්නේ ජලය මගින්. හරිනේ? අපෙන් අහන්නේ ප්‍රශ්නේ පාංශු කාදන ආකාර මොනවද කියලා අහනවා ජලය මගින් සිද්ධ වෙන. හරි ෂෝක් ප්‍රශ්නයක් මේක. හරිද? ගොඩක් ළමයි ආසාවෙන් පාඩම් කරන ප්‍රශ්නයක්. බලමුකෝ අපි එකින් එක මම ඔයාලා ලස්සනට මේක පැහැදිලි කරලා දෙන්නම්. ආය කවදාවත් අමතක වෙන්නේ නැති වෙන්නේ. පළවෙනි එකට මම යන්නම්කෝ. අංක 1. විසිරි කාදනය. විසිරි කාදනය. ඔන්න බලන්න. විසිරි කාදනය කියන්නේ ළමයි දැන් වැස්සෙන් වැටෙන වතුර ටික තියෙනවනේ. ඒතර වැස්සෙන් අර වැහි බින්දුවක් වැටෙනකොට ඒක අර වේගයෙන් ඇවිල්ලා වැටෙනකොට ඒක පොළවේ ගැටෙද්දී ඒන පීඩනයත් එක්ක මොකද වෙන්නේ? ඒ ජල බින්දුව විසිරලා යනවා පස් අංශුත් එක්ක. ආන් ඒක තමයි විසිරි කාදනය කියලා කියන්නේ. දැන් හිතන්නකො මෙන්න තියෙනවා පොළව. හරිද? අපි හිතමු ඔන්න දැන් වහිනවයි කියලා. ඔන්න දැන් මෙහෙම
වැහි බිඳුවක් එනවා ඔන්න වැටුණා පොළවට. වැහි බිඳුව වැටෙනකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම විසිරීලා යනවනේ. මෙන්න මෙහෙම විසිරීලා යන. එතකොට මේ විසිරීලා යන එකත් එක්ක පසුත් යනවා. ජලය විතරක් නෙමෙයි යන්නේ මේ විසිරීලා යන එකත් එක්ක පසුත් යනවා. ගිහිල්ලා ඒ පස් ටික වෙන තැනකට වැටෙනවා. නේ? ගිහිල්ලා ඒ පස් ටික මෙහෙම වෙන තැනකට වැටෙනවා. ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? විසිරිකාදනය කියලා. සරලයි. දැන් ඔකේදී පාංශු කාදනයක් වුණාද? ඔයාලට පියවර 3 වුණානේ. මේ බලන්න. මෙතන තිබ්බ පස් අංශුව මෙතනින් ගැලවිලා ඔන්න ප්‍රවාහණය වුණා. ඒක ගිහිල්ලා මෙතනට වැටුණා. ළඟ තමයි. හැබැයි අපි කියනවා යම් ස්ථානයක තිබිච්ච පස් කොටසක් ඒ පාංශු දෙකෙන් වෙන් වෙලා ප්‍රවාහණය වෙලා වෙන තැනකට යනවා නම් ඒක කාදනය. ඒතකොට ඒක පොඩියට වුණාද ලොකුවට වුණාද කියලා නෑ. ඒක කාදනයම තමයි. එතකොට මේ විසිරි කාදනය කියන්නේ වෙන්න පුළුවන් කුඩාම සරලම කාදන ආකාරය. වැඩේ ක්ලියර්නේ. බලන්න ඔයාලා නෝට් එකෙත් ඒක ලස්සනට ලියලා තියෙනවා. ගැටීමෙන් පසු විසිරි යන ජල බිඳු සමග පස් අංශු ඉවත් වී යාම විසිරි කාදනය. හරි එතන අවුලක් නෑ ලස්සනට ඒක ලියලා තියෙනවා. ඊළඟට බලන්න ස්තරීය කාදනය. ස්තරීය කාදනය. දෙවනි එක. දැන් මම එක දිගට ඔයාලට මේ 2026 එක්සෑම් එක වෙනකොට ඉක්මනට මේ ටික කරලා ඉවර කරන්න හදන්නේ. ටිකක් ළඟ ක්ලාස් වැටෙයි, ළඟ සෙෂන් වැටෙයි. ඉක්මනට අපි මේ රිවිෂන් එක ඉවර කරලා දාන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔය සමහර ගොඩක් ළමයි මගෙන් අහනවා මේ දැන් ටියුට් එක ගෙන්නගෙන කරන්න කාලේ ඇතිද කියලා මේ රිවිෂන් එක 26 ළමයින්ට ඇති කියලා කියනවා. දැන් අද මම මේ වීඩියෝ එක කරන්නේ ළමයි ජූලි 17. හරිද? 26 ලියන ළමයි නම් මේ ජූලි 20ට කලින් වගේ ඔයාලට ඕනනම් ටියුට් එක මට ඕඩර් එකක් දාලා මට කියන මම ක්ලාස් කෝඩිනේටින් කරන මිස්ගේ නම්බර් එක දාලා තියෙනවා. එහෙම ඉක්මනට ඕඩර් කරලා ගෙන්න ගන්නවා නම් 26 අය ගෙන්න ගන්න ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම වුණොත් ඔයාලා හැබැයි මේ ජූලි 20 මම මේ එක ටියුට් සෙට් එකක් තියෙනවා දැනට ළමයින්ගේ ඕඩර්ස් ආපු ජූලි 20 පෝස්ට් එකට දාන්න. ඒ ජූලි 20ට කලින් ඔයාලට පුළුවන් නම් ටියුට් එක ගන්න මේ ඕන්නම් ඔයාලට මට ඒ දවස්වලට පෝස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මම ටියුට් පෝස්ට් කරන එක පොඩ්ඩකට නවත්තනවා 2026 ළමයින්ගේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකල්. තේරෙනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ජූලි 20න් පස්සේ ආයි ටියුට් පෝස්ට් කරන්න පටන් ගන්නෙ අගෝස්තු 10 වෙනිදාට. හරිද? ඒ කියන්නේ ජූලි 20න් පස්සේ මම ආයි ටියුට් පෝස්ට් කරන්න පටන් ගන්නේ අගෝස්තු 10 වෙනිදාට. දැන් ඒ ගැප් එක ඇතුලේ ආයි ටියුට් පෝස්ට් කරන්න අදහසක් නැහැ. මොකද කාලෙත් මදීනේ නේ. ඒ නිසා ටියුට් ආයි පෝස්ට් කරන්නේ නැහැ ඒ කාලේ ඇතුළත. ඊට පස්සේ 2027 28 ළමයි මාත් එක්ක ඉන්නවනම් එයාලට ආයි අගෝස්තු 10න් පස්සේ ටියුට් ඕඩර් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක වැලිඩ් ඔයාලට 28 වෙනකම්. මම දන්නේ නැහැ 29 සිලබස් එක අප්ඩේට් වෙයිද නැද්ද කියලා. හැබැයි මම දැන් තරයේ විශ්වාස කරන් ඉන්නවා 29 නම් අප්ඩේට් වෙන්න ඕන සිලබස් එක. එහෙනම් 29 මේ සිලබස් එක තියෙයිද නැද්ද කියලා දන්නේ නැති හින්දා මම 29 කියන එක නොකිය ඉන්නේ. හදිසියෙ හරි ඉතින් මේ සිලබස් එක 29ටත් තිබ්බොත්වත් මම ඔයාලට ආයෙත් වීඩියෝ එකක් දාන්නම් 29 ළමෙක්ගෙම හදිසියෙ ඔන්න එක බැලුවොත් කියලා කිව්වේ. මොකද මේ YouTube එකට අපි වීඩියෝ එක එකපාර දැම්මම මේක කාලාන්තරයක් තියෙනවා. ආයි ඩිලීට් කරන්නේ නැහැනේ. මේ ඒ නිසා මම 28 යට නම් ඕකේ මේ සිලබස් එකම තමයි අපි උගන්වන්නේ 28ට මේකමයි 27ට මේකමයි හැබැයි 29ට මොකක් වෙයිද කියලා මම තාම දන්නේ නැහැ මොකද තාම 29 ළමයි ඇවිල්ලත් නැහැ සිලබස් කතාවක් ගිහිල්ලත් නැහැ ඉතින් හරිද තාම ඉතින් අපි 26 නින් 6 අවුරුද්දෙන් ඉන්නේ නිසා හරි එතකොට මම කියන්න හැදුවේ එහෙම අවශ්‍ය ළමයි ඉන්නවා නම් ඔයාලා ජූලි 20ට කලින් ඕඩර් එකක් දැම්මොත් ඔයාලට ජූලි 20 මම පෝස්ට් කරන එක සාමාන්‍යයෙන් මේක ස්පීඩ් එකේ එවනවා මොකද දැන් අර කලින් නම් ටියුට් යවන්න ළමයින්ට චුට්ටක් පහුව එහෙම කරලා යවුවා නමුත් දැන් එහෙම කරන්න බෑනේ ඔයාලට දැන් මම දන්නවා ජූලි 20ට කලින් ඕඩර් කරනවා නම් ඕඩර් කරන්නේ 26 ළමයි කියලා 27 28 ළමයි ඔන්නම් ඒගොල්ලොත් ඕඩර් කරන්න ප්‍රශ්නයක් නැහැ 20න් පස්සේ ආය අගෝස්තු 10 තමයි ඊළඟ ඕඩර් එක දාන්නේ හරිද එතකොට මේ ජූලි 20 ඔයාලා ඕඩර් එක දැම්මහම සාමාන්‍යයෙන් මම ජූලි 20 දැම්මහම 21 22 උපරිම ගොඩාක් දුර ඉන්න ළමයෙක්ට උනත් 23 වෙනකොට ඔයාගේ ඕඩර් එක එනවා හරිද එතන ඔයා සාමාන්‍යයෙන්
මගේ මේ සම්පූර්ණ වීඩියෝ සීරීස් එක හිතන්නකෝ දවස් 3කින් බලලා ඉවර කරන්න පුළුවන් එකක් කියලා මම මේ කියන්නේ අන්තිම මොහොතේ හරි මේක කරගන්න පුළුවන්ද කියලා අහපු අයට පුළුවන් කරගන්න. ඔයා අද ඉඳලා පටන්ගෙන රචනා ටික කරගෙන ගියා. හරිද? ඊට පස්සේ ටියුට් එකේ වැඩ ටික මොකද කරන්නේ? ටියුට් එකක් ගෙනගෙන ටියුට් එකක් තියෙද්දිම රචනා ටිකක් කරන්න තිබ්බනම් ඒත් කමක් නැහැ හොඳයි. සහ මේ ඊළඟ සවාල් කරන්න තියෙන මෙච්චරයි. ටියුට් එක ගෙන්න ගත්තා. සාමාන්‍යයෙන් දවස් 3ක් විතර කෙලින්ම ඇග්‍රි වලට වෙන් කරන්න. හරිද? අපි දැන් 23 අතර ටියුට් එක ආවයි කියලා 23 නෙමෙයි සාමාන්‍යයෙන් 20 වුවම 21 වගේ එනවා. හරිද? අපි මං නිකන් වැඩියනුත් එක්ක දාලා 23 කියන්නේ. 23 අතර ටියුට් එක ආවනම් ඔයා 23 වෙනිදා ඉඳලා 24 25 26 දවස් 3ක් වෙන් කරන්න. ඒ දවස් 3 පැය 24ම හරි කමන්නේ මහන්සිලා ප්ලේලිස්ට් එක බලලා ඉවර කරන්න. එතකොට ඔයාට ඒක පාඩම් කරගත්තා නම් රිවිෂන් එක ගොඩ දාගන්න පුළුවන්. ඒ අන්තිම මොහොතේ ටියුට් ගෙන්න ගන්න පුළුවන් දාහපු අයට මම ඒ කිව්ව රිවිෂන් එක පුළුවන්. තියරි නම් ළමයි දැන් ගෙන්නන්න එපා. හරිද? දැන් සමහර ළමයි අහනවා තියරි ටියුට් එක දැන් ගෙන්නගෙන කරන්නද කියලා. මම ඉතින් කිව්වේ දැන් තියරි ටියුට් එක නම් ළමයි ඉතින් දැන් ගෙන්න ගන්න එක කිසිම පළක් නැති වැඩක්. මොකද තියරි අපි දැන් ගොඩක් කරලා තියෙන්නේ. හරිද? මුලින් ඉඳන් කරපු ළමයි දැන් ගොඩ තියරි කරලා තියෙන්නේ පාඩම් විශාල ප්‍රමාණයක්. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් ඒ පාඩම් ටික බලන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි දැන් 26 ළමයි දැන් තියරි පොත් ගෙන්නන්න ඔයාලට කාලයක් නෑ. මොකද අච්චර ඒක පිටු 400 ගාණක් විතර තියෙනවා මුළු පොත් දෙකම. පිටු 400 ගානම එක සතියෙන් කම්ප්ලීට් කරගන්නවා කියන එක බොරු වැඩක්. ඒ නිසා 26 ළමයි තියරි ගෙන්නන්න හදන්න එපා. රිවිෂන් එක ඕනනම් ඔයාලට එහෙම ගෙන්න ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරිද? ගොඩක් ළමයි අහන ප්‍රශ්න වලට මම මේ පොදුවේ උත්තර දෙන්නේ ළමයි. මොකද මේ මට එකින් එක්කනාරු රිප්ලයි කරගන්න බැරි වෙන නිසා. හරි දැන් ගොඩ ළමයි මෙසේජස් දාලා තියෙනවා. මම දකිනවා මම ඒවා කියවනවා. නමුත් මට මේ කාලය කළමනාකරණය කරගන්න ගියාම රිප්ලයි කරන්න අමාරු නිසා තමයි මම ඔය පොදුවේම ඕවා කියලා දාන්නේ. උත්තර ටික. ඒ ප්‍රශ්න පොදුවේ අහන ප්‍රශ්න වලට. හරිද? අපි ආයෙත් යනවා පාංශු කාදන ආකාර ගැන කතා කරන්න. අපි ඊළඟට අරන් තියෙනවා මොකක්ද? ස්තරීය කාදනය. හොඳට බලා ගන්න. ඔන්න බෑවුම් ප්‍රදේශවල. හා ඉරේස එකනේ දාගෙන ඉන්නේ නේ. වෙන බෑවුම් ප්‍රදේශවල. හරිද? බෑවුම් ප්‍රදේශවල නැතුව මේක ඕනනම් සමතලා පොළොවක වෙන්නත් පුළුවන්. ගොඩක් හැබැයි බෑවුම් වල තමයි වෙන්නේ. දැන් ජලය ගලාගෙන යනවනේ පොළව දිගේ. නේ. පොළව දිගේ මෙහෙම ජලය ගලාගෙන යනවා. එතකොට මේ ජලයත් එක්ක මොනවාද වෙන්නේ? පස්සංශුත් ගලාගෙන යනවා. හරිද? එතකොට ඕකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? ජලයත් එක්ක මොකද වෙන්නේ? මේ පස්සංශුත් මෙහෙම ස්තරයක් හේදීගෙන යනවා. මෙහෙම මතු පිට ස්තරය තමයි මේකෙදි. මතු පිට ස්තරය තමයි හේදෙන එක ස්තරීය කාදනය කියන්නේ. ඕකේ ප්‍රතිඵලයක් විදිහට මතු පිට ස්තරයට පල්ලෙහැයින් තියෙන ගල් හා බොරළු පෑදීමත් සිද්ධ වෙනවයි කියලා අපි කියන්නේ. බලන්න මේක ලියලා තියෙන කාරණාවත් ලියලා තියෙනවානේ ඔක්කොම. බෑවුම් භූමිය වල මතු පිටින් ජලය ගලා යන ජලය සමග තුනී ස්තරයක් ලෙස හේදීයයි. මෙහි ප්‍රතිඵලය වන්නේ මතු පිට පස් තත්ත්වයට පහළින් ඇති ගල් හා බොරළු තත්ත්ව පෑදීම. හරි. ඒක ලියලා තියෙනවා ඔයාලා. ඊළඟට ඇලිකාදනය. අන්න මේක හරි ඈ. පස් වතු පිට පස් ස්තරයක් විදියට හේදිලා යන එකට අපි කියනවා ස්තරීය කාදනය කියලා. ඊළඟට මොකක්ද? ඇලි කාදනය. ආයෙත් මම බෑවුමක් මන්දනවා. බෑවුම් ප්‍රදේශවල සමහර වෙලාවට මේ කාන්දු වෙන එක අඩු වුණහම ඒ කියන්නේ පස්සට වැටෙන ජලය ටික පස ඇතුළට ඇබ්සෝබ් වෙන්නේ නැති වුණාම කාන්දු වෙන්නේ නැති වුණාම පහත් ස්ථාන වලින් ඇතිවන පොඩි ඇලි මේ චූටි චූටි කාණු හැදෙනවා මෙන්න මෙහි. ආන්ගේ කාණු වලින් වතුර ගලාගෙන යන එක තමයි අපි ඔය ඇලි කාදනය කියලා කියන්නේ. අර මොකක් වුණාමද මේක වෙන්නේ? කාන්දු වීමේ ශීඝ්‍රතාවය අඩු වුණාම පහත් ස්ථාන වලින් චූටි චූටි ඇලි හැදිලා ඒව දිගේ වතුර ගලාගෙන යන්න ගන්නවා. ඒකට අපි කියනවා ඇලි කාදනය කියලා. ලියලානේ තියෙන්නේ ඔක්කොම. පස්සේ ජල කාන්දු වීම අඩු වූ විට මතු පිට එකතු වන ජලය පහත් ස්ථාන වලින් ඇතිවන ඇලි ඔස්සේ ගලා යයි. ඒ සමග ඇතිවන කාදනය ඇලි කාදනය ලියලා තියෙනවා. හරිද? ඊළඟට මම ගන්නවා අංක 4 ඇඟිලි කාදනය කියන එක. දැන් මෙන්න මේ බලන්න. මේ ඇලි කාදනය කියන එක දිගින් දිගටම වෙනවා.
අර චූටි කානුව දිගේ වතුර ගලා යනවා කාලයක් යනකොට මොකද වෙන්නේ? ඔයාලා දැකලා ඇති සමහර බෑවුම් වල තියෙනවා. සමහර කඳු වල එහෙම දැකලා ඇති මෙහෙම ලොකු කාණු හැරිලා තියෙනවා. ඒ ලොකු කාණු හැරෙන්නේ මේක දිගින් දිගටම සිද්ධ වීමේ ප්‍රතිඵලයක් විදිහට. ආන් ඒවට තමයි අපි කියන්නේ ඇඟිලි කියලා. මේ ඇඟිලි කියලා කියන්නේ මෙන්න මේවට. ඇලි කියලා කියන්නේ පොඩි කාණු වලට. ඒක විශාල වෙනවුනාට පස්සේ අපි කියන ඇඟිලි කාදනය. මතක තියාගන්න ඇඟිලි කාදනය කියලා කියන්නේ කාදනයේ උග්‍රතම අවස්ථාවක් කියලා කියන්නේ. හරිනේ? ඔය කාරණා ටික ඔයාලා ලියලා ඇති ලස්සනට බලන්න. ඇලි කාදනය දිගින් දිගටම සිදුවීම නිසා ඇලි විශාල වී ඇඟිලි කාදනය සිදුවේ මේ කාදනයේ උග්‍රතම අවස්ථාවකි කියලා ලියලා තියෙනවා. ඒකත් හරි. බලන්න ඊළඟට ජල පහර කාදනය හේවත් දිය පහර කාදනය කියලා එකක් තියෙනවා. ඒකට නම් රූප සරහනක් විශේෂයෙන් අඳින්න ඕනේ නැහැ. දිය පහර කාදනය කියන්නේ ළමයි ගංගා ඇලදොල වගේ මේ ඒවා තියෙනවනේ. ඒවේ පතුල සහ ඉවුරු කාදනය වෙන එක තමයි අපි කියන්නේ දිය පහර කාදනය කියලා. ඊළඟට නාය යනවයි කියලා කියන්නේ ආය අංශු සමූහ වෙන කතාවක් නෑ. එලෙසින්ම වෙනත් ස්ථානයකට තියෙන පස් තට්ටුව පිටින් ගිහින් චලනය වෙන එකට අපි කියනවා නාය යනවයි කියලා. හරිනේ. ওই ටික ඔයාලා එතකොට ඔන්න ලියලා ඉවර කරලා තියෙනවා. ඒ අනුව අපේ ඒ ප්‍රශ්නේ කියන්නේ 11 වෙනි ප්‍රශ්නෙත් වැඩ අවසන්. අපි යන් එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට. මොන පාංශු කාදනය ගැන කතා කරන්නේද? හරිද? ඒ කියන්නේ පස කාදනය වෙන විදිහ ගැන. පසෙන් තියෙන පස් කොටස් ඉවත් වෙන විදිහ ගැන අපි කතා කරා. දැන් අපි යනවා ප්‍රශ්න අංක 12 දී පාංශු සංරක්ෂණය ගැන කතා කරා. මොකක් ගැනද කතා කරන්න යන්නේ? පාංශු සංරක්ෂණය. පාංශු සංරක්ෂණය. මොකද පාංශු සංරක්ෂණය කියන්නේ? ළමයි දැන් ඔයාලගෙන් මම ප්‍රශ්නයක් අහනවා. පාංශු කාදනයේ පියවර 3ක් තිබ්බනේ. මොනවද පියවර 3? ඔබත් එක කියන්න ඔයාලගේ ඉඳලා. පස් අංශු වෙන්වීම, ප්‍රවාහණය වීම, තැන්පත් වීම. එතකොට අපි පස සංරක්ෂණය කරනවයි කියලා කියන්නේ අපිට ඕකේ වළක්වන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවනේ. මොකක්ද වළක්වන්න පුළුවන්? අපිට පස් අංශු වෙන එක වළක්වන්න පුළුවන්. ඊළඟට පස් අංශු ප්‍රවාහණය වෙන එක වළක්වන්න පුළුවන් කෘත්‍රිම ක්‍රම දාන්න. ඒතර ඔන්න ඔය දෙක වළක්වන එක එහෙම තවම කරන එක තමයි අපි පස සංරක්ෂණය කරනවා කියලා කියන්නේ. අය වෙන වෙලා ප්‍රවාහණය වුණාට පස්සේ ඉතින් ආය තැම්පත් වෙන එකේ වළක්වන්න දෙයක් නැහැ නේ. අර දෙක වළක්වන එක තමයි අපි පාංශු සංරක්ෂණය කියලා කතා කරන්නේ. බලන්න අපි ලස්සන අර්ථයක් හදලා තියෙනවා. මම හදපු එකක් නෙවෙයි සිලබස් එකේ තියෙන එක. පාංශු සංරක්ෂණය යනු කාදනයේදී සිදුවන පස් අංශු වෙන්වීම හා ප්‍රවාහණය වීම කෘත්‍රිම ක්‍රමය යොදා වැළැක්වීම හෝ අවම කිරීම මගින් පසෙන් උපරිම ඵලදායීතාවයක් ලැබෙනසේ පස නිවැරදිව හා තිරසරව භාවිත කිරීම. අන්න අපි එකට කියනවා මොකක්ද? පාංශු සංරක්ෂණය කියලා. හරි. ඊළඟ පාංශු සංරක්ෂණ ක්‍රම මොනවද තියෙන්නේ? ප්‍රධාන පාංශු සංරක්ෂණ ක්‍රම අපි අරන් තියෙනවා. යාන්ත්‍රික, කෘෂිකාර්මික එකටම අපි ශාස්ත්‍ර විද්‍යාත්මක කියලාත් කියනවා. අනිත් එක ජීව විද්‍යාත්මක වෙන ජෛව විද්‍යාත්මක. හරිද? ඔන්න ඔය කියන ක්‍රම තුන ගැනම අපි මෙතනදී විස්තර කරනවා. දැන් ඔයාලගෙන් හදිසියෙ හරි ප්‍රශ්නදී අහුවොත් යාන්ත්‍රික ක්‍රම පාංශු සංරක්ෂණ ක්‍රම කියලා. ඒතර ඒවා විතරයි ලියන්නේ. කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ කියලා ඒවා විතරයි ලියන්නේ. ජෛව විද්‍යාත්මක කියලා ඒවා විතරයි ලියන්නේ. පොදුවේ අහුවොත් එම් පාංශු සංරක්ෂණ ක්‍රම ලියන්නේ කියලා මේ තුන ගැනම පොඩි විස්තර තුනක් ලියවනම් ඇති. හරි. අපි බලමු යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම. යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම ලෙස සමෝච්ච රේඛානුව කාණු කැපීම, සමෝච්ච රේඛානුව පස් වැටි බැඳීම, ඊළඟට හෙල්මලු තැනීම හා ගල් වැටි බැඳීම ආදී යොදාගත හැකියි. නෝ තමයි යාන්ත්‍රික ක්‍රම කියලා. කියන්නේ භෞතික ක්‍රම කියලාත් කියනවා අපි ඒවට. කාණු යෙදීමේදී පිටාර ජලයේ වේගය අඩු කර පස තුළට ජලය කාන්දු වීමට අවස්ථාව ලබා දිය හැකි අතර පසේ වැඩිපුර රඳා පවතින ජලය ඉවත් කළ හැක. අන්න කාණු දැම්මහට පස්සේ අපිට අර ජලය ගලාගෙන යන වේගය සහ ඒ ජලය කාන්දු වෙන්න සලස්වන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක අපිට කාදනය යම් තාක් දුරකට අඩු කර ගන්න පුළුවන්. අධික බෑවුම් සහිත කඳුකර ඉඩම්වල පඩිපෙළක ස්වභාවයක් ඇතිවන සේ පස්තටු සකසා වගාවට සූදානම් කිරීම හෙල්මලු තැනීමේදී සිදුවේ. මෙමගින්ද ජලය ගලා යාමේ වේගය අඩු කර කාන්දු වීම වැඩි කළ හැක. අපි දන්නවා හෙල්මලු කියලා ඔයාලා දැකලා ඇති කඳුකර ප්‍රදේශවලනේ පඩිපෙළ වගේ හදලානේ වගා කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පාංශු කාදනය කියන එක අඩු කරන්න පුළුවන්. මොකද අර ජලයේ වේගයෙන් ගලාගෙන යන එක අඩුයි. දැන් හිතන්නකෝ බෑවුමක් දිගේ එක දිගට වතුර යනවට වඩා මෙහෙම පඩිපෙළක් විදියට තිබ්බහම වේගය අඩු කරනවා. ඒතර කාන්දු වෙන්න සලස්වනවා. ඒතර ඒවත් එක්ක කාදනය අඩු කරගන්න පුළුවන්. ඊළඟ කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රම
මෙහිදී කෘෂිකාර්මික කටයුතු සිදු කරන අතරම පස සංරක්ෂණය කර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් අනුගමනය කරයි. නිසියාකාර භූමි පරිහරණය, ඊළඟට පසට වන හානිය අවම වන පරිදි බිම් සැකසීම, ඊළඟට භූමිය ආවරණය වන පරිදි නිවැරදි පළතුරක් සහිතව භෝග වගා කිරීම, ජලය සම්පාදනයේදී අවශ්‍ය ජල ප්‍රමාණය පාංශු කාදනය අවම වන වේගයකින් ශේෂ්ත්‍රයට ලබා දීම, පසට වසුන් යෙදීම. මොන ඔය වගේ දේවල් කරලා අපිට පුළුවන් පස සංරක්ෂණය කරන්න. ඊළඟට ජීව විද්‍යාත්මක ක්‍රම. ජෛව විද්‍යාත්මක පාන් සංරක්ෂණයේදී ශාක භාවිතා කර පස් සංරක්ෂණය කරයි. අංක 1 භෝගපේලි අතර පොළවට සමාන්තරව වැඩෙන රනිල වැල් වර්ග වගා කරනු ලැබේ. මේ බොහෝ විට කරනු ලබන්නේ රබර් හා පොල් වතු වලයි. එමගින් පස සංරක්ෂණය සිදුවේ. මොනවද අපි වගා කරන්නේ? පියුරේරියා, පැලපගෝනියම්, සෙන්ට්‍රොසීමා, ස්ටයිලෝසැන්තස් ඔන්න ඔය වගේ භෝග තමයි අපි ආවරණ භෝග විදියට හිටවන්නේ. ඒ ආවරණ භෝග වගා කිරීම තුළිනුත් අපිට අර වැසි ජලය කෙලින්ම පසත් එක්ක ගැටෙන එක වැළැක්වීම තුළින් පස සංරක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සැවැන්දරා සිටුවීම මගින්ද බෑවුම් ඉඩම් වල ජලය ගලා යන වේගය පාලනය කළ හැක. ඒ සැවැන්දරා කියලා කියන්නේ ලොකු පඳුරක් විදිහට හැදෙන ශාකයක්. ඒතර අර බෑවුමේදී ගියේ ගලාගෙන එන ජලය ටික දැන් හිතන්නකො මෙන්න බෑවුම තියෙනවා. දැන් මෙතන තියෙනවා කියලා හිතන්නකො සැවැන්දරා පඳුරක්. දැන් මේ පැත්තේ ඉඳලා එන වතුර ටික තියෙනවා. දැන් මෙතනදී පොඩක් වතුර ටික කන්ට්‍රෝල් වෙනවා. අනිත් එක මෙතන පස් ටික රැඳිලා ඒ එන පස් ටික රැඳිලා වතුර ටික විතරක් ෆිල්ටර් වෙලා පල්ලෙහාට යනවා. හරිද මෙතනින්. ඒතර ඔන්න ඔය වගේ සැලැන්දරා හිටවන එකේ වාසි තියෙනවා. ඊළඟට සෝල්ට් ක්‍රමය කියලා එකක් තියෙනවා. SALT අපි කියන්නේ සෝල්ට් එක අහලා තියෙනවනේ. සෝල්ට් කියලා කියන්නේ S කියලා කියන්නේ ස්ලෝපින් ඇග්‍රිකල්චර් ලෑන්ඩ් ටෙක්නොලොජි. ඒ කියන්නේ බෑවුම් සහිත කෘෂිකාර්මික ඉඩම් සඳහා යොදන වගා තාක්ෂණයක් අපි මේකෙදි පාවිච්චි කරා. ඒතර මේ සෝල්ට් ක්‍රමය කියලා කියන්නේ ඔයාලා දැකලා ඇති මෙන්න මෙහිම අපි වගාව ගත්තොත් මේකේ සමෝච්ච ක්‍රමයට අපි මුලින්ම මේක වෙන් කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ අපි භෝග තීරුවක් වගා කරමු. මෙන්න මේ විදිහට රනිල භෝග බහුවාර්ෂික රනිල භෝග මෙන්න මේ විදිහට තීරු අපි වගා කරගෙන යනවා. ඒතර ඊට පස්සේ ඒ අතරමැද කලාපය තමයි අපි භෝග වගා කරන්නේ. ඒතර අර රනිල භෝග වලින් වාසි ගොඩක් වෙනවා. එකක් තමයි අර පස්ස සංරක්ෂණය වෙනවා. ඒකත් එක්කම අපිට මේකෙන් පෝෂක ලබා දීමකුත් වෙනවා අර ශාක වලට ඔය වගේ වැඩ ගොඩක් වෙනවා. ඒතර ඒක තමයි සෝල්ට් ක්‍රමය කියලා කියන්නේ. ඒකත් මතක තියාගන්න සෝල්ට් SALT කියලා කියනවා. බෑවුම් සහිත ඉඩම් සඳහා යොදන වගා තාක්ෂණයක් කියලා තමයි අපි ඔක අර්ථකථනය කරන්නේ. ඉතින් ඕවා තමයි අපි ගන්න කෘෂිකාර්මික සහ ජෛව විද්‍යාත්මක පාන් සංරක්ෂණ ක්‍රම. හරිනේ. එතකොට ඔයාලා මතක තියාගන්න ළමයි ඔයාලා නෝට්ස් වල ඔයාලා ළඟ තියෙනවා ඇති. පුළුවන් නම් තව ටිකක් වැඩි දුරට ওই තුන ගැන විස්තර හොයලා තව පාඩම් කරන්න හදිසියෙ හරි තනි ප්‍රශ්නයකට අහුවොත් ලියන්නත් ඔයාලට පුළුවන් වෙන්න ඕන. එක්කෝ අහන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රම විතරක් තනියම, එහෙම නැත්නම් ජෛව විද්‍යාත්මක ක්‍රම තනියම, එහෙම නැත්නම් කෘෂිකාර්මික ක්‍රම තනියම වුවත් ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඒ ප්‍රශ්නෙත් ඉවරයි. අපි ඊළඟට යනවා 13 වෙනි ප්‍රශ්නෙට. මේක නම් ඉතින් රචනා ප්‍රශ්නයකට එයිද නැද්ද කියලා හිතන්න අමාරුයි. හැබැයි මම අනුමාන ගොඩට කෝකටත් කියලා ඇඩ් කරා. ලංකාවේ තියෙන ප්‍රධාන පස් කාණ්ඩ පිළිබඳව ලියන්න කියලා. එතන ළමයි මේ ලංකාවේ තියෙන ප්‍රධාන පස් කාණ්ඩ අපි පහක් ගැන විස්තර කරලා තියෙනවා. රතු දුමුරු පස ගැන, රතු කහ පොට්සලික් පස ගැන, චූර්ණමය නොවන දුමුරු පස ගැන, රතු කහ ලැටසවල් පස ගැන සහ රතු දුමුරු ලැටසොලික් පස ගැන. එතකොට බලන්න රතු දුමුරු පස යටතේ අපි ලියලා තියෙනවා ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන පස් කාණ්ඩය. එතන වියලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල තමයි දක්නට ලැබෙන්නේ. ඒවා තියෙන ප්‍රදේශ විදිහට අපි ලියලා තියෙනවා. වවුනියාව, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර වගේ දිස්ත්‍රික්. ඊළඟ රතු දුමුරු පසේ අපිට පාර්ශ්ව පැතිකඩේ කලාප පැහැදිලිව අඳුන ගන්න පුළුවන්ලු. රතු දුමුරු පස ගත්තාම හිරු එළියට භාජනය වීමෙන් කාබනික ද්‍රව්‍ය පිලිසී යෑම, නයිට්‍රජන් වියෝජනය වීම වගේ දේවල් නිසා මේක සාමාන්‍යයෙන් කාබනික ද්‍රව්‍ය සහ නයිට්‍රජන් හීනයි කියලා අපි කියනවා. ඒ වගේම පොටෑසියම් මේකේ ප්‍රමාණවත්ව තියෙනවායි කියලා කියන ඔන්න ඔය වගේ කරුණු කාරණා ටිකක් අපි ලියලා තියෙනවා. රතු දුමුරු පසට අදාළ වෙලා රතු කහ පොට්සලික් පසට අදාළ ඔයාලා ලියලා තියෙනවා. මේක ඇවිල්ලා තෙත් කලාපයේ පුරාම පැතිරලා තියෙන පස් කාණ්ඩයක්. රත්නපුර, කළුතර, කෑගල්ල, මාතර, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, ඊට පස්සේ මාතලේ, මහනුවර ඔය වගේ හැම පැත්තකම තියෙන ඔය රතු කහ පොට්සලික් කියන පස. ඒතර මේක වර්ෂාපතනයේ සාපේක්ෂව වැඩි ප්‍රදේශවල තමයි තියෙන්නේ. ඒ නිසා පසේ මතු පිට පස්වල කැටයන ශරණය වීම හින්දා හැම වෙලේම බොහෝ විට පස ආම්ලික ස්වභාවයක්
කාලයක් ගන්නවා. හරිද? ඊළඟට බලන්න චූර්ණමය නොවන දුඹුරු පස කියන එක යටතේ අපි ලියලා තියෙනවා මෙම් පස ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ අම්පාර මඩකලපුව ගල්ඔය මිටියාවතේ සමහර ප්‍රදේශවල දක්නට ලැබෙන වැලිමය පසකි. රතු දුඹුරු පසෙහි වැළෙන භෝග සියල්ලම චූර්ණමය නොවන දුඹුරු පසෙහිද වගා කළ හැක. ඊළඟට ලියලා තියෙනවා ව්‍යුහයේ දුර්වල බැවින් සාරවත් බව අඩු පසක්. සාරවත් බව අඩු පසක් විදිහට අපි චූර්ණමය නොවන දුඹුරු පස කියන එක සඳහන් කරනවා. ඉතින් මේ කරුණු ටික මතක තියාගන්න. ඊළඟට රතු කහ ලැටසෝල් පස කියන එක වල ලියලා තියෙනවා බලන්න. වියලි කලාපයට අයත් උතුරු නැගෙනහිර වයම් පළාත්වල වෙරළාසන්න ප්‍රදේශවල තීරුවක් ලෙස මෙම පස් වර්ගයේ දක්නට ලැබේ කියලා රතු දුඹුරු ලැටසොලික් පස යටතේ ලියලා තියෙනවා වාර්ෂික වර්ෂාපතන 1900-2500 පවතින අතරමැදි කලාපයේ මේ පස් වර්ගයේ ගොඩක් දක්නට ලැබෙනවා නුවර මාතලේ කෑගල්ල වගේ පැතිවල ඊළඟට මධ්‍යස්ථ සියුම් වයනයක් ඇති පසක් මේක ස්වභාවිකව බිමක පස හොඳින් ව්‍යුහයක් ඇති අතර වගා බිමක නිශ්චිත ව්‍යුහයක් නැත කියලා. ස්වභාවික බිමක ගත්තාම හොඳ පාංශ ව්‍යුහයක් තියෙනවලු. හැබැයි වගා කරන භූමියක එහෙම නිශ්චිත ව්‍යුහයක් නැහැ කියලා දාලා තියෙනවා. ඔන්න අනුමාන ප්‍රශ්න ටිකත් ඉවරයි. හරිනේ. අපි යාන්තම් අපිට පුළුවන් දැන් ඔයාලගේ ස්ටඩි ප්ලෑන් එකේ තුන්වෙනි පාඩමට අදාළ රචනා කියන එකට හරියක් දාන්නනේ. ඔයාලගේ මං එදා ගිය සතියේ එහෙම පෙන්නලා කිව්වනේ ටියුට් එකම දැන් ටියුට් එක මං අද අරන් ආවේ නැහැ. අතේ නැහැ මගේ මේ වෙනකොට. ඒ නිසා මේ ඔයාලා ළඟ තියෙනවා ටියුට් එක. ඒකේ ඔයාලා රචනා කියන එකට ස්ටඩි ප්ලෑන් එකේ මේ තුන්වෙනි පාඩමේ හරි දාන්න. දැන් අපි රචනා සාකච්ඡා කරලා ඉවරයි. එතකොට පළවෙනි පාඩමෙත් ඉවරයි, දෙවෙනි පාඩමෙත් ඉවරයි, තුන්වෙනි පාඩමෙත් ඉවරයි. ඔන්න රචනා අපි මේ ටික විතරයි. දැන් මේ වෙනකොට මේ රිවිෂන් එක ඇතුලේ සාකච්ඡා කරලා තියෙන්නේ. හරි දැන් අහගන්නකෝ මම දැන් යන්න හදනවා ඔයාලගේ අර්ථ දැක්වීම් ටික ලියන්න. හරිද? මේ පාඩම් තුනට අදාළ. දැන් ওই පාඩම් තුනේ අර්ථ දැක්වීම් ටික ලියන්න යන්න. ටියුට් එකේ වැඩක් උඩ ටියුට් එක අතර ගන්න. දැන් ගොඩක් අය ටියුට් එකේ වුණාට ටියුට් එකේ වැඩ පටන් ගත්තේ නැහැ නේ තාම කියලා බලලි හිටියේනේ. කවද්ද පටන් ගන්න කියලා. ඔන්න දැන් අපි පටන් ගන්න හදන්නේ. හරි. ගමුක එහෙනම් ටියුට් එක අරගෙන ඔයාලගේ ටියුට් එකේ තියෙනවා බලන්න පළවෙනි පාඩමට පෙරලන්නකෝ. මේ මං ගන්න කියන්නේ 12 වසරේ ටියුට් එක. 12 වසරේ ටියුට් එකේ මුල් පිටුවට පෙරලන්න. තියෙනව නේද එක තැනක් අර්ථ දැක්වීම් ලියන්න. නා අර්ථ දැක්වීම් කියලා ලියන්න තැනක් තියෙනව නේද? එතන අපි ඔය පාඩමේ තියෙන සියලුම අර්ථ දැක්වීම් ටික ලියන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ළමයි මතක තියාගන්න හැම පාඩමකම තියෙනවා අර්ථ දැක්වීම් සෙට් එකක්. මේ අර්ථ දැක්වීම් ටික රචනා ප්‍රශ්නවලදී වැදගත් වෙනවා කියලා ඔයාලට දැන් ඔප්පු වෙලා ඉවරයි. මම තාම පාඩම් 3ක විතරයි ප්‍රශ්න ලියවුවේ. හැබැයි දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙනවා රචනා ප්‍රශ්න ගැන. මම හිතනවා එහෙම තිබ්බේ නැත්තම් වැඩකුත් නැහැ. එහෙනම් තිබ්බේ නැත්තම් ඔයාලා මගේ වීඩියෝ සීරීස් එක බලලා නැහැ හරියට. මොකද මේ වීඩියෝ සීරීස් එක ඉවර වුණාට පස්සේ ඔයාලට 600න් 600 රචනා පේපරයට ගන්න බැරි වුණොත් එහෙම වැඩකුත් නැහැ. රචනා පේපරයට විතර නෙවෙයි 1000න් 1000ම මම මේකේ ටාගට් කරන්නේ මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් කියන එක ඇතුලේ මම ටාගට් කරන්නේ දෙවැනි කොටසේ ලකුණු 1000 ඔයාලට අරන් දෙන්න. හරිද? ඒතර ඒ ලකුණු 1000 අරන් දෙන එක ඇතුලේ ඔයාලා ඉගෙන ගන්න විෂය දැනුමත් එක්ක ඔයාලට MCQ එකටත් සපෝට් එකක් තියෙයි. MCQ එක මම කරන වෙනම කෝස් එකකින් යන්නේ කියලා. ඒතර ඒක වෙනම යන්නේ. ඒතර ඔයාලගේ මේකෙදි මම කරන්නේ ලකුණු 1000ක් කියලා කියන්නේ ෆයිනල් මාක් එක විදිහට ගත්තොත් 50000ට ඔයාලා ගන්න ලකුණු 20න් බෙදලානේ අන්තිම ලකුණ හැදෙන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාලා ඔය ලකුණු 1000ට ලෑස්ති වෙනවා. හරිද? දැන් මම මේ කියන අර්ථ දැක්වීම් ටික තියෙනවා ළමයි. අර්ථ දැක්වීම් ටික රචනා ප්‍රශ්නවලදීත් වැදගත් වෙනවා, ව්‍යුහගත වලදීත් වැදගත් වෙනවා, ඒ වගේම MCQ වලදීත් වැදගත් වෙනවා. දැන් වෙන එකක් තියා දැන් ඔය සමහර වෙලාවට ළමයි මේ කෙලින්ම අහනවා ව්‍යුහගත ප්‍රශ්නවල අර්ථ දැක්වීම. දන්නකො පාංශු ව්‍යුහය යනු කියලා අහන්න පුළුවන් ව්‍යුහගත ප්‍රශ්නික. හරිද? දැන් එතකොට මම ඔයාලගේ මේ හදලා තියෙනවනේ ඔයාලට වෙනම මේ ව්‍යුහගත රචනා ටිකක් ඔයාලගේ ටියුට් එක පෙරලා බලන්න ව්‍යුහගත රචනා තියෙන ඉස්සරහට. ඒ ව්‍යුහගත රචනා වලට මම අර්ථ දැක්වීම් වලින් එන ව්‍යුහගත ටික ඇඩ් කරලා නැහැ. මොකද ඔයාගේ ටියුට් එකේ ඔයා මේ අර්ථ දැක්වීම් ටික මෙතන කොහොමත් කටපාඩම් කරන හින්දා ඒක MCQ එකට ආවත් ව්‍යුහගත එකට ආවත් රචනා එකට ආවත් ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා මම ආයෙ වතාවක් කියනවා මේ අර්ථ දැක්වීම් ටික කටපාඩම් කළ යුතුය. අත්‍යවශ්‍යයි. හරිද? අද ඉඳලා පාඩම් කරන්න පටන් ගන්න.